හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හායි ළමයි. ඉතින් කොහොමද? මම මේක මෙහෙම ගේන්න හිටපු වීඩියෝ එකකුත් නෙමෙයි. හැබැයි අද මට මේ වීඩියෝ එක ගේන්න උනේ මෙහෙම. මොකද මට නිව් ඉයර් ජර්නි එකක් ගේන්න වෙන්නේ නැහැ. මම දැක්කා අඳුරන එක අය කෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා නිව් ඉයර් ජර්නි එක අරන් එන්න කියලා. ඒ වුණාට මට වීඩියෝ එකක් අරන් එන්න වෙන්නේ නැහැ. ඒකට ඉතින් සමාව ඉල්ලනවා. මොකද මම නිව් ඉයර් ජර්නි එක ඇත්තටම නිව් ඉයර් vlog එකක් වීඩියෝ කරන්න ප්ලෑන් කරලා රෙකෝඩ් කරන්න ප්ලෑන් කරලා තිබ්බේ. හැබැයි 17 වෙනි රෑ වෙච්ච පොඩි සිද්ධියක් නිසා මගේ ෆෝන් හෝල්ඩර් එක කැඩුනා. ඉතින් ඒකෙන් අර මට රෙකෝඩ් කරන්න තුනේ මූඩ් එක ගියා. ඊට පස්සේ ඇත්තටම වීඩියෝ කරන්න හිතුනේ නෑ මට. අර ඒක කැඩුන එකේ දුකයි ඔක්කොම මං හිත හදාගත්තේ කමන්නේ 13 රෑනේ උනේ අලුත් අවුරුද්ද ලබන්න කලින් පරණ අවුරුද්දේ තිබුණ හැම වස්තුස් හැම එකක්ම ගියා කියලා හිතාගෙන මං හිත හදාගත්තා. ඒක කැඩෙන ඒවනේ ඉතින් කමන්නේ කියලා. ඒ වුණාට ඇත්තටම රෙකෝඩ් කළේ නෑ මම. මට අර මූඩ් එකක් අර ප්ලෑන් කරපු විදිහට තිබුණේ නැති නිසා මූඩ් එකක් තිබුණේ නෑ රෙකෝඩ් කරන්න. ඒ වුණාට මම පොරොන්දු වෙනවා ළඟදිම ලස්සන වීඩියෝ එකක් අරන් එනවා කියලා ඔයාලට. මම මෙහෙම ඉස්සෙල්ලා කතා කළාත් නෑනේ. ඇත්තටම ලැජ්ජයි. මේ වීඩියෝ එක ඔයාලට දැක්කොත් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කළා. දැක්කේ නැතොත් අප්ලෝඩ් කළා නෑ. මේ දවස්වල දැන් අවුරුද්දෙන් පස්සේ අපිට මිඩ් එක්සෑම් උත් තියෙනවා. දැන් නම් හිතලා තියෙන අවුරුද්දට කලින් මිඩ් එක්සෑම් තිබ්බනම් හොඳයි කියලා. පාඩම් ඇත්තටම මේ දවස්වල පාඩමක් වෙන්නෙත් නෑ. මෙතන කට්ටිය එනවා, අපි ගෙවල් වල යනවා. මොනා කරන්නේ? ඒකත් කරන්න එපා. මගේ තඩි පූසත් ඉන්නවා. මම වලට එයාවත් පෙන්නන්නම්කෝ. මම ළඟදිම ලස්සන වීඩියෝ එකක් අරන් එනවා. ඇත්තටම මම මෙහෙම විශ් කරන්න වීඩියෝ එකක් නෙමෙයි. කරන්න දෙයක් නෑ. ඉතින් මම අලුත් අවුරුද්දේ මොකක් හරි වීඩියෝ එකක් දාන්න ඕනේ හින්දා තමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්නේ. ඒතරම දැන් නම් කිසි අවුලක් නෑ. පරණ අවුරුද්දේ වස්තුස් ඔක්කොම ගියා කියලා හිතලා දැන් ඉන්නවා. ඉතින් කමක් නෑ කියලා හිතලා ළඟදිම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරන් එනවා. එහෙනම් එතකන් මං ගිහින් එන්නම්. මෙතනින් පස්සේ ඇඩ් කරන්නම්. මම පූසත් එක ගත්ත වීඩියෝ එකක් තියෙනවා. ඒක මම වෙනම රෙකෝඩ් කළා. මම ඒක මෙතනින් පස්සේ ඇඩ් කරා. මේ ඉන්නේ ඉතින් මම ඔයාලට ඉස්සෙල්ලා වීඩියෝ වලත් අරන් ආපු පූසා. මේ ඉන්නේ ඉතින් දැන් මේ අවුරුදු කාලේ ගෙවල් වලට දැන් ඇවිදලා ඉන්නේ ඔය. දැනටත් යන්න තමයි දඟලන්නේ. අපේ ගෙදරින් කෑම හොඳ නැති වෙලා මං හිතන්නේ මේ දවස්වල යා හැමතැනම ඇවිදිනවා. දැනටත් ඉතින් ඔය කාමරේ දොර හැම වහගෙන තියන් ඉන්නේ. නැත්තම් එයා මෙලහටත් ගිහිල්ලා. ඉතින් ඇත්තටම මං මේ වීඩියෝ එකක් මෙහෙම කරනවා කියලා හිතුවේ මං ඉස්සෙල්ලා කිව්ව හේතුව නිසාමයි. හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඉතින් අනිවාර්යෙන් ලස්සන වීඩියෝ එකක් අරගෙන ළඟදිම එනවා. එහෙනම් බයි බයි.